පුරුදු කළ ඉවසීම හා නීතිගරුක බව. තමන්ගේ සීමාව නොහඳුනන මිනිස්සු. මොකද්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? දැක්ක නේද අර රියදුරු මහත්තයා කහාලෝකයේ තියෙද්දිම ගිය විදිහ? බලන්නකො ඉතින් ඉවසීමක් නැති හැටි. කොහෙන්ද මේ ඉවසීම නැති වුනේ? කොහෙද මේකේ ආරම්භය තියෙන්නේ? එයි අපිට ටිකක් ඉවසගෙන හදිස්සියක් නැතුව අවදානම් ගන්න නැතුව වාහනයක් කෙලව ගන්න බැරි. ඔන්න ඔතකොට තමයි අපිට මුල් ළමාවිය මතක් වෙන්නේ. අපිට දැනුම තියෙන්න පුළුවන්. ඔය බොහෝ රියදුරු මහත්තයාගෙන් ඇහුවොත් එයාට හොඳ දැනුමක් තියෙනවා. මෙහෙ රතු ඉරේදි කරන්නේ මේකයි, කහ වැටෙනකොට කරන්නේ මේකයි, ඊළඟට කොළ වැටුනහම කරන්නේ මේකයි. හොඳ දැනුමක් තියෙනවා. හැබැයි ඔබ පුහුණු කළ ඉවසීමක් නැත්තම් ඔබේ දැනුම ගොඩක් වෙලාවට වැඩ කරන්නේ නැහැ. මෙන්න මේක ගැන හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕන. ඒ නිසා දරුවෙක් හදනකොට මුල් ළමාවියේදී මේ ඉවසීමට අදාළ ගුණාංග පුහුණු කරන්න අනිවාර්යෙන් අපි සූදානම් වෙන්න ඕන. ඒ සඳහා අපේ දෙමව්පියන්ට, පෙරපාසල් ගුරුවරුන්ට විශාල වගකීමක් තියෙනවා. මෙතනදී අපිට ගොඩක් ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. දැන් අපි හිතමු ඉවසීම පුරුදු කරනකොට ඔබට ගොඩක් ඇක්ටිවිටි මේ පෙරපාසලේ කරන්න පුළුවන්. දැන් අපි හිතමු ළමයි එනවා, පිළිවෙලට බෑග් ගෙල්ලනවා, හරි ලස්සනට ඒගොල්ලන්ගේ සෙරප්පු ගලවනවා. ඒ හැම වෙලේම කනකොට දැන් බලන්න අපිට මේ කන එකේදී අපිට සෑහෙන දේවල් පුළුවන් නේ. හැන්දක් ගෑරපුවක් පාවිච්චි කරන්න පුළුවන්, නැත්නම් වෙන ක්‍රමයක් පාවිච්චි කළා මේ ඉවසීම. දැන් සමහර ළමයි අපි දකිනවා කාගෙන යනවා. හැබැයි සංසුන්ව කණ එක පුරුදු කරන්න පුළුවන් නම් ඒ කන සංස්කෘතිය අපි පිළිවෙලට මේසෙ ඉඳගෙන හරි ලස්සනට පිඟාන්න තියාගෙන ඒ බෙදා ගන්න තැන ඉඳලා කට ඒ කියන්නේ කෑම කට ඇතුළට දාගන්න තැන ඉඳලා මේ කෑම ඩිසිප්ලින් එක පුරුදු කරන්න පුළුවන් නම් විශාල ඉවසීමක් මේ දරුවන්ට අපිට පුරුදු කරන්න පුළුවන්. පස්සේ කාලෙක ඒ ඉවසීම රියදුරෙක් වෙනකොට පාරට එනකොට ඔන්න ක්‍රියාකාරී වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි අනාගතය දකින සමාජයක හොඳ යහපත් රියදුරු හදාගන්න මුල් ළමාවිය නිසි පරිදි සංවර්ධනීය විය යුතුමයි.